අයිබෝවන් අපි රන්කරඬුබයි රොයල් එලිගන්ස් ආයතනයෙන් මේ දක්වා ඔයගොල්ලෝ අපි කරන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා අපේ සමාජ මාධ්‍ය වලින් දැකලා ඇති. හැබැයි අද සිට වෙනසක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා YouTube එක හරහා අපේ ප්‍රොඩක්ට් විස්තරාත්මකව ඔබ ඕගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් මෙතනින් ඉස්සරහට අපිත් එක්ක ඕගොල්ලෝ රැඳිලා ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කරුණා කරලා අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තබා ගන්න. පූජා භාණ්ඩ නිෂ්පාදනයේ ඉතා ඉහළ මට්ටමකට පත් වෙලා ඉන්න අපායතනය අපේ මූලික වැඩසටහනේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි අප භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රුවන්වැලි මහා සමිදානන් වහන්සේගේ අනුරුවක් සම්බන්ධව ඉදිරිපත් කිරීමක් තමයි අද අපි මූලිකව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේ මේ ගෙනහලා තියෙන්නේ රුවන්වැලි මහා සමිදානන් වහන්සේගේ හැඩයටම ඇත්තටම සෑහෙන සමීප හැඩයකටම නිර්මාණය කරපු දල ආකෘතියක්. දල ආකෘතියක් කියන්නත් පුළුවන්. මෙය අපිට කරඬුවක් වශයෙන් සඳහන් කරන්නත් පුළුවන්. ඒතකොට මේ කරඬුව මේ දල ආකෘතිය නිෂ්පාදනය කරලා තියෙන්නේ තර අපේ කස්ටමර් කෙනෙක්ගේ ඉල්ලීම පරිදි. එයා දීලා තියෙන මෙෂර්මන්ට්ස් වලට තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට කියන්න ඕන ප්‍රධාන දෙයක් ඒ දේ තමයි රුවන්වැලි මහා සමිදානන් වහන්සේගේ හැඩය අපි සලකන්නේ බුබ්බුලාකාර හැඩයක් කියලා. ඒ වුණාට 1900 ගණන් වල මුල් කාලේ රුවන්වැලි මහා සමිදානන් වහන්සේ හොයාගත් 1800 ගණන් වල මම හිතන්නේ. ඉතින් ඊට පස්සේ වුණ ප්‍රතිසංස්කරණ කටයුතුත් එක්ක මේ බඳ කොටසේ හැඩේ යම්කිසි වෙනසක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ වන්දනාමාන කරන්න ගිය වෙලේක නැත්තම් ෆොටෝස් වලින් දැකලා ඇති. මේ බඳ කොටස හොඳට බලන්න මේ මැද හරියේ පොඩක් කැඩිච්ච හැඩයක් තියෙනවා. රවුම හරියට කෙලින් ඇවිල්ලා නැතුව. ඒක මේ අපේ ආකෘතිය තුලත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මැද කොටස පොඩ්ඩක් ඇවිල්ලා පොඩි තැනකින් කැඩිලා තමයි පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විදිහටම තමයි අපේ ආකෘතියත් අපි නිර්මාණය කරලා තියෙන්නේ. මෙම ආකෘතියේ උස වෙනවා මේ කරඬුන් වහන්සේගේ උස අඟල් 12ක් වෙනවා. අඟල් 12ක් වෙනවා. එතකොට අපි මේ පරිවාර චෛත්‍ය හතරක් හදලා තියෙනවා. පරිවාර චෛත්‍ය හතරත් කරඬුන් වහන්සේලා විදියට හදලා තියෙන්නේ. ඒ කරඬුව කුස අඟල් 2.3 කාලක් පමණ තමයි වෙන්නේ. මේකේ සලපතල මළුව තියෙනවා. ඒත් එක මෙතන අඩුපාඩුවක් ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ තමයි කෝ වාහල්කඩ කියන එක. ඒ වාහල්කඩ ටික නැහැ. මොකද අපේ කස්ටමර් අපිට ඒක අපෙන් ඉල්ලුවේ නැහැ ඒක හදලා දෙන්න කියලා. මොකද එයාගේ උඟක් මෙෂර්මන්ට්ස් වගේක් තිබ්බා. ඒ විදිහට තමයි හදන්න ඕනේ. මෙයා මේක මම හිතන රට ගෙනහිල්ලා රට පන්සලකට පූජා කිරීම සඳහා තමයි යාගේ මේකේ අවශ්‍යතාවය තිබ්බේ. ඉතින් ඔය හැමදේම තීරණය වෙනවා කස්ටමර්ගේ අවශ්‍යතාවය සහ එයාට වියදම් කරන්න පුළුවන් මුදලත් එක්ක. ඉතින් මේ ආකෘතිය අපි නිර්මාණය කරලා තියෙන්නේ තනිකර ජුවලරි බ්‍රාස් වලින්. ජුවලරි බ්‍රාස් වලින් හදලා තියෙන්නේ. එතකොට මේ ඕගොල්ලන්ට පේනවා ඇති රුවන්වැලි මහා සමිදානන් වහන්සේගේ හැඩය කරඬුවේ තිබ්බට අපි මේ අමතර ඩෙකොරේෂන් මේ සර්ෆේස් වල දාලා තියෙනවා. ඒ දාලා තියෙන්නේ ඒ කරඬුන් වහන්සේගේ අපි හැඩය තියාගෙන හැබැයි තව වැඩිපුර ලස්සනක් එළියට විදහා පාන්න තමයි ඒ අපි කැටයන් අපේ පාරම්පරික දේශීය කැටයන් වලින් අපි ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙම කරඬුන් වහන්සේගේ මේ අපි කැටයන් කරලා තියෙන උනාට මේ ඇතුළ පේන්නේ නැහැ. ඇතුළත් වෙනින්ම ප්ලේන් සර්ෆේස් එකකින් කවර් වෙලා තියෙන්නේ. කරඬුන් වහන්සේ සම්පූර්ණයෙන් විවෘත කරන්නත් පුළුවන්. මැද විවෘත කරලා ඇතුලේ ගර්භය ඇතුලේ ධාතුන් වහන්සේ තැම්පත් කරන්න ලස්සන මංජුසාවකුත් අපි හදලා තියෙනවා. කරඬුන් වහන්සේ නමක් ගැන කතා කරනකොට අපිට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අප මහා භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිටින කල අපි ජීවත්ව සිටියා නම් අපිට ලොකු කුසලයක් කරගන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට වැඩ සිටින්න කුටියක් ආරාමයක් සකස් කරලා දීලා එහෙම අපිට ලොකු පින්කම් අපිට කරගන්න තිබ්බා. සමහර විට අපි ඒ කාලේ
එහෙම කරලත් ඇති. අපි තාම සංසාරේ ගමන් කළා. ඉතින් කොහොම වෙතත් වර්තමානයේ මේ වෙනකොට බුදුරදුන්ගේ පිරිනිවනින් අවුරුදු 2000 ගානක් 2500 ගානක් කියලා තියෙන කොටත් අපිට තාම මේ පින්කම ඒහා සමානව කරගන්න පුළුවන් කියන එක මට ස්වාමින් වහන්සේලා කීප නමක්ම කියලා දීලා තියෙනවා. එතකොට කරඬුන් වහන්සේ නමක් අපි හදන්නේ පූජා කරන්නේ ඇයි? ඇත්තටම කරඬුන් වහන්සේ නමක් ඇතුලේ අපි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න අපි භාවිතා කරනවා. එතකොට ඇත්තටම ජීවත්ව සිටි බුදු පියාණන් වහන්සේට කුටියක් සාදා දෙනවා හා සමානවම අපි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාව ගෞරවයෙන් වඩා හිඳවන්න ලස්සන කරඬුවක් ඊටා ශ්‍රද්ධාවෙන් ඊටා හොඳ වටිනාකමක් ඇතිව අපි හදලා දෙනවා නම් හදලා පූජා කරනවා නම් අපිට සෑහෙන්න පින්කමක් කරගන්න පුළුවන්. එතකොට මේ කරඬුන් වහන්සේ ඕගොල්ලන්ට පේනවා ඇති රත්තරන් පාටින් දිලිසෙනවා. ඇත්තටම අපි මේ වගේ කරඬුවක් හදනකොට අපි ව්‍යාපාරයක් කළා. ඇත්තටම අපි ව්‍යාපාරයක් කරන්නේ මේ ව්‍යාපාරය තුළ බොහෝ දෙනෙක් රැකියාව කරනවා. අපි මේක තුලින් ආදායමක් ලබනවා. ඒ ආදායම ලබන්නේ නැතුව අපිට මේ ව්‍යාපාර පවත්වා යන්න බෑ. හැබැයි අපේ රොයල් එලිගන්ස් ආයතනයේ කරන රන් කරඬු ඊටා පිළිවෙලට ඊටා මනස සැකස්මක් ඇතිව වැඩ කරන අයගේ උපරිම ශ්‍රද්ධාවෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කරඬුන් වහන්සේලා අපි නිර්මාණය කරන සීල කරඬුන් වහන්සේලා කැරට් 24 තනි රනින් ආලේපිතව. ඒක එහෙම නැත්නම් කැරට් 24 තනි රත්තරන් ඉලෙක්ට්‍රෝප්ලේට් කරලා තමයි නිර්මාණය කරන්නේ. ඉතින් තනි රත්තරන් වලින් ඉලෙක්ට්‍රෝප්ලේට් කළාම මේ කරඬුවට වෙන විශේෂත්වය මොකක්ද? එහෙම නැත්නම් මේ චෛත්‍ය ආකෘතියට වෙන විශේෂත්වය මොකක්ද? එකක් තමයි ඒක රත්තරන් පාටින් බැබලෙනවා. දකින්න එක්කෙනෙක්ගේ හිත පිනා යනවා. අපි අරන්තවත් දැකලා තියෙනවා. අපේ කරඬුන් වහන්සේලා ලෝකේ බෞද්ධ රටවල් වල සහ බෞද්ධ අපේ පන්සල් තියෙන යුරෝප රටවල් වල පවා හුඟක් රටවල් වල වඩම්මලා තියෙන රටවලට ඉතින් හුඟක් කට්ටිය ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ආසාවෙන් වැඳ පුදා ගන්නවා. මොකද මේ කරඬු වල තියෙන පෙනුම නිසා විශේෂයෙන්ම දැකුම් කළු බව නිසා. එතකොට මේ රන් ආලේපිත බව තුල දැකුම් කළු බව වටිනාකම ඒ වගේම කල් පැවැත්ම තීරණය වෙනවා මෙම රන් ආලේපිත කිරීම මත. සාමාන්‍යයෙන් මේ කරඬුන් වහන්සේ නම අපි මෙහෙම කාල ආලේප කළාන් පස්සේ අවුරුදු 10කට වැඩි කාලයක් මේ කලයක මෙහෙම තියාගන්න පුළුවන්. විශේෂයෙන් අපි කරඬුන් වහන්සේ ලබා දෙනකොට ලී පාදමක් මේකට ඇක්‍රලික් බොක්ස් කියන්නේ. ඇක්‍රලික් වීදුරු පෙට්ටිය වගේ ඒ වගේ පෙට්ටියක් එක තමයි ලබා දෙන්නේ. ඉතින් ඕක හරියට වහලා ඒ විදිහට තියලා එක පුදු සත්කාර කළා නම් මේක සාමාන්‍යයෙන් අවුරුදු 10කට වැඩිය කලර් එක පවතිනවා. ඒ වගේම මේ කරඬුන් වහන්සේට නම් ටිකක් අවම වශයෙන් තමයි මැණික් ගල් එබ්බිලා තියෙන්නේ. මේ හතරස් කොටුව හරිය මැණික් ගල් එබ්බිලා තියෙනවා. නැත්නම් අපේ සමහර කරඬු වල මේ සර්ෆේස් එකෙත් මැණික් ගල් එනවා. කස්ටමර්ගේ තියෙන අවශ්‍යතාවය මත තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ චූඩමාණික්ක සඳහා අපි යොදාගෙන තියෙන ක්වාර්ට්ස්. ක්වාර්ට්ස් කියන ඔයගොල්ලෝ අහලා තියෙනවා පලිඟු. පොළවෙන් හම්බෙන සාමාන්‍ය චෛත්‍යක උනත් කොතට දාන්නේ පලිඟු තමයි. ඒ විදිහට තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි ඔයගොල්ලන්ට මේ රුවන්වැලි මහා සාමිදානන් වහන්සේගේ දල ආකෘතිය සහිත කරඬුන් වහන්සේගේ ඇතුල් කොටස පෙන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කරඬුන් වහන්සේගේ උඩ කොටස පඳ කොටසෙන් උඩ කරකවල ගලවන්න පුළුවන්. ඒක අපේ ලොක් එකක් හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඇතුල් කොටසේ බදේ ඇතුලේ ධාතුන් වහන්සේ තැන්පත් කරන්න වෙනින්ම මංජුසාවක් පියනක් සහිත මංජුසාවක් අපි තැන්පත් කරලා තියෙනවා. මේ සියලු තේම කැරට් 24 තනි රත්තරන් ආලේපිතයි. ඒ වගේම මේ පරිවාර කරඬු පවා මේ පරිවාර කරඬු හතරත් බඳ කොටස ගලවලා අයින් කරන්න පුළුවන්. ඒ ඇතුළෙත් අපිට මංජුසාවක් තැන්පත් කරලා ධාතුන් වහන්සේ තැන්පත් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි
අපි මේ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. කාට හරි කෙනෙක්ට අවශ්‍ය නම් වැඩිපුර ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න වැඩිපුර මංජුසා කීපයක් තියාගන්න මේ කරුණුන් වහන්සේ ඇතුලේ ඒ සඳහා උපරිම ඉඩකඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඇති දැන් මේ අඟල් 12ක විතර අඩියක් විතර උස කරුණුන් වහන්සේ දැක්කහම එතකොට ඒ සයිස් එකේ ප්‍රමාණය විතරද මේ කරුණුන් වහන්සේ ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් කියලා. නැහැ. එහෙම දෙයක් නැහැ. ඇත්තටම අපි අඟලක් කුස කරුණුන් වහන්සේ ගිහිලා මේ කරුණුන් වහන්සේ අඟලක් කුස ඊට පස්සේ අඟල් එකහමාර ප්ලේන් සර්ෆේස් එක තියෙන කරඬු එකහමාර කාවින් සර්ෆේස් එක තියෙන කරඬු ඉඳන් ඊළඟ අඩි අඟල් 2යි 3 කාල අඟල් 4 අඟල් 6 අඟල් 8 අඟල් 10 12 14 අඟල් 20 ඔන්න ඔය විදිහට උස මට්ටම් වලින් අපේ කරඬු ගන්න පුළුවන්. එක එක්කෙනාගේ හැකියාව පරිදි අවශ්‍යතාවය පරිදි ශ්‍රද්ධාව පරිදි ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට කැටයන් වෙනස් කරලා හරි අවශ්‍ය විදිහට ගල් දාලා හරි ඕන විදිහකට අපේ ආයතනයට ගෙන නිර්මාණය කරගන්න පුළුවන්. අනිත් විශේෂ දේ තමයි අපි මේක ජුවලරි බ්‍රාස් වලින් පමණක් නොවේ ඕගොල්ලන්ට අවශ්‍ය නම් තනි රිදියෙන් හදාගන්න අපි තනි රිදිය නිෂ්පාදනය කරනවා. කාට හරි අවශ්‍ය නම් මේක තනි රත්තරන්ින් හදන්න ඕනේ කියලා ඒක ඒ අවශ්‍යතාවය අපිට කිව්වහම තනි රත්තරන්ිනුත් අපිට ඒක නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්. ඉතින් මෙම ව්‍යාපාර කටයුතු අපි අවුරුදු 20ක පමණ ඉඳන් පවත්වාගෙන හින්දා ඕගොල්ලන්ට අපේ විශ්වාසය පිළිබඳව ගැටලුවක් ඇති වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද දැනටමත් ලංකාවේ පමණක් නෙමෙයි පිට රටවල බොහෝ කට්ටිය අපිව කන්ටැක්ට් කරගෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතා සෑහෙන දේවල් අපෙන් කරගන්න. මොකද ඕගොල්ලන්ට තේරෙනවා ඇති මෙච්චර කල් අපේ සෝෂල් මීඩියාස් බලලා තියෙනවා නම් අපි කරන නිර්මාණ ඉතා වෙනස්ම නිර්මාණ, ඉතා ශ්‍රද්ධාවෙන් කරන නිර්මාණ. ඉතින් මේ කරන්න ආලේපිත නිර්මාණ හින්දා මේක ටිකක් මේ නිර්මාණවල මිල නම් වැඩි. ඒක හින්දා තමයි අපි විවිධ ප්‍රමාණ වලින් මේ නිර්මාණ කරගෙන යන්නේ. ඇත්තරම තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මේක තනි රත්තරන්ින් පමණක්ද පාටින් පමණක්ද මේ අපිට නිර්මාණ ගන්න පුළුවන් කියලා. නැහැ. මේක ඕගොල්ලන්ට රිදී ආලේපිතව අවශ්‍ය නම් රිදී ආලේපිතවත් ගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එතකොට තව කට්ටියකට තියෙන ප්‍රශ්නයක් අපි මේ කරඬුවක් අරගෙන කොහෙද තියන්නේ කියන එක. ඇයි අපි මොකද්ද අපි මේක අරගෙන කොහෙටද මොකද්ද කරන්න කියන එක සම්බන්ධව. එතකොට ඒකට ක්‍රම කීපයක් තියෙනවා. මේ කරඬුන් වහන්සේ නම ඕගොල්ලන්ට පුළුවන් අරගෙන පන්සලකට අවශ්‍යතාවය ඇති පන්සලක් වෙලා පන්සලකට පූජා කරන්න. දෙවැනි එක තමයි ඕගොල්ලන්ගේ බුදු මෙතුරට සරිලන විදිහට ගැළපෙන විදිහට ඒ සයිස් එකෙන් කරඬුන් වහන්සේ නමක් අපෙන් කියලා අරගෙන තැන්පත් කරලා තියන්න. ඔගොල්ලෝ උදේ දවල් හවස බුදුන් වදින අවස්ථාවේදී මෙම ආකෘතිය දැක්කහම ඕගොල්ලන්ට මතක් වෙන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණය ධාතුන් වහන්සේ වැඩ සිටින රුවන්වැලි මහා සාය. රුවන්වැලි මහා සාය සමහර කට්ටිය ඉන්නවා මාසිකට පාරක් වදිනවා. සමහර කට්ටිය ඉන්නවා අවුරුද්දකට පාරක් වදිනවා. සමහර කට්ටිය මාස 6කට පාරක් අවුරුදු 2කට පාරක්. සමහර කට්ටිය ඉන්නවා අවුරුදු 5කටවත් වැදගෙන නැහැ. හැබැයි අපිට ළඟට ගිහිල්ලා වැද ගන්න බැරි වුණත් අපි මේ ඉස්සරහා වැඩ හිටින දල ආකෘතිය රුවන්වැලි සෑ මහරජාණන් වහන්සේගේ දල ආකෘතිය දැකීමෙන් අපිට රුවන්වැලි මහා සෑය මැවිලා පේනවා නම් ඒක තුල අපිට රැස් කරගන්න පුළුවන් පින් ඊටාම බොහොමයි. ඉතින් ඒක පමණක් නොවේ. මේ වගේ කුඩා අඟල් එකහමාර වගේ ප්‍රමාණවල කරඬු ඕගොල්ලන්ට පුළුවන් අවශ්‍ය නම් ඕගොල්ලන්ගේ වාහනේ ඩෑෂ්බෝඩ් එක මත නදව ගන්න. ඒ පහසුකමත් අපි සලකලා දීලා තියෙනවා. ඉතින් දැන් අපි අද දවසේ අපි කතා කරන්නේ රුවන්වැලි මහා සෑය සම්බන්ධව අපි කරපු ආකෘතිය සහ ඒ කරපු හැඩ සහිත කරඬු සම්බන්ධව. හැබැයි මීටත් එහා ගිය
තව ආකෘති වලට කරන කරඬු විශාල ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. සහ ඕගොල්ලන්ගේ හිතේ තියෙන ඕනම ආකාරයක කරඬු නිර්මාණයක් කර ගැනීම හැකියාවක් අපි ළඟ තියෙනවා. ඉතින් අද මම හිතනවා ඕගොල්ලෝ අපි කරපු මේ රුවන්වැලි මහා සෑය හැඩති අනුරු එහෙම නැත්නම් මේ කරඬු සම්බන්ධව හොඳ අදහසක් ගන්න ඇති කියලා. ඉතින් මෙතනින් ඉදිරියට ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය සඳහා ඕගොල්ලන්ට පූජා කරන්න තියෙන කරඬුවක අවශ්‍යතාවය හෝ මේ හා සම්බන්ධ සියලුම අවශ්‍යතාත් සඳහා මේ තිරේ දිස්වන දුරකථන අංක වලට අපට අමතුමක් ලබා දීලා සම්බන්ධ වෙන්න. එහෙනම් ඕගොල්ලන්ට බොහොම ස්තුතියි.